පින් සිදු වේවා ඔබතුමන්ට. පින්වතුනි, සාධාරණ ගුණකරක යහපත් පුද්ගලයන්ට දෙවියන් පවා උදව් කරනවා. කොයි ලෙසට සිටුවත් කරුණාබර හදවත් කිසි දිනක පරදින්නේ නැහැ. ස්වභාව ධර්මයේ පිහිට වෙනවා අන්න එවන් අයට. අද ඔබට දුක් කම්කටොළු කොයිතරම් පැමිණිය කිසි විට ඔබේ හොඳ ගතිගුණ ඔබෙන් ඈත් කරගන්නට එපා. බලන්න බුද්ධිල පඬිතුමාට සක්‍ර දෙවියන් පිහිට වුණු ආකාරය. සියල්ලේ අතහැර බලගත වුණු පඬිතුමාට තමන්ගේ දක්ෂකමෙන්ම ජය ගන්නට උදව් ලැබුණා නේද? බුද්ධිල පඬිතුමා හා මූසිල අතර වීණා වාදන තරඟය අති විශාල ජනකායක් මැද්දේ ආරම්භ කිරීමට සියල්ල සූදානම් දැන්. තරඟය නරඹන දිනෝදාහ මහා ජනකායක් අතරේ මුලින්ම අසුන්ගෙන සිටින්නේ බරණැස් රජතුමා. තරඟ වේදිකාව ඉහළ අහසේ සක්‍ර දෙව්තුමන් සහ සුදර්මා බිසව ප්‍රධාන දෙවගණන් රැසක් පැමිණ බලා සිටිනවා වීණා වාදන තරඟය ආරම්භ වන තුරු. පින්වතුනි, පාන්තර එක්සත් උර්දු වෙළඳපොළ බෞද්ධ සමිතිය මගින් 64 වරටත් ඉදිකරන ලද මේ සුවිශාල දර්ශනීය වෙසක් මහා තොරණේ අවසන් රූපරාමුව නැත්නම් 13 වෙනි රූපරාමුව දෙස බලා සිටින්න. මුළු බරණැස් පුරයම මිහිරි ස්වරයෙන් විගුම් දෙමින් වීණා වාදන තරඟය ආරම්භ වුණා. නර්මන ජනීජනයා ඇසි පිළිසොතු දුණු වෙලා අසංගෙන සිටිනවා. බුද්ධිල පඬිතුමා තම දක්ෂතාවය මොනවට ඔප්පු කරමින් වීණාව වයනවා. බුද්ධිල පඬිතුමා අත තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයන්න් දුන් ගුලි තුන නේද? අන්න එතුමාය වීසි කරනු ලැබුවා උඩුකුවනට. අර මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ සත්පින්දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්වයන්ත තොරණේ වටේට තියෙන වලංකුළු අතරින් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සලපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතාගන්න බෑ. අපි ඉන්නේ මේ පාන්දුරේ වෙසක් තොරණේ ඉදිරිපිටද එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඕන මල්ලිසිනා නේද? අලංකාර සුවඳවත් මල්. දැනනවදී මල්වල සුවඳ. බලන්න පින්වතුනි, දෙවිවරු සහ දිව්‍යාංගනාවන්
ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොනතරම් පින්වන්තද? මොකද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තරම්වල? ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් හැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිශාල වෙසක් තොරණ. ඔය පින්වතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොආති ඒ විද මේ වගේ දේවල්. අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සචින් ලක්ෂා ඒ වගේම චිත්‍ර මූර්ති